ආදරය සහ කඳුල කියන්නේ ජීවිතය නැමැති පොතේ ලියවුණු අතිශය සංවේදී පරිච්ඡේද දෙකක්. බොහෝ වෙලාවට මේ දෙක කාසියක දෙපැත්තක් වගේ. එකක් නැති තැන අනෙක පවතින්නේ කලාතුරකින්. ජීවිතේ අරුත සොයා යන ගමනේදී ආදරය සහ කඳුල අපට කියා දෙන පාඩම් කිහිපයක් මෙන්න. ආදරය. ජීවිතේ ජීවය. ආදරය කියන්නේ හුදෙක් හැඟීමක් විතරක් නෙවෙයි. ඒක ජීවත් වෙන්න ලැබෙන ශක්තියක්. පරාර්ථකාමීත්වය. තමන්ට වඩා තව කෙනෙකුගේ සතුට ගැන සිතීමට අපව පොළඹවන්නේ ආදරයයි. බලාපොරොත්තුව. අඳුරුතම කාලවල් වලදී පවා ජීවිතය ලස්සනයි කියා පෙන්වන්නේ ආදරයේ ආලෝකයයි. කඳුල. ආදරයේ ගැඹුර. කඳුලක් කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔබේ හදවතේ තියෙන අවංකභාවයේ සලකුණක්. සංවේදී බව. ඔබට කඳුලක් එන්නේ ඔබ තවමත් මිනිසෙකු ලෙස සංවේදී නිසා සහ අනේකාට හදවතින්ම ආදරය කරන නිසයි. පවිත්‍ර වීම. දරා ගන්න බැරි වේදනාවක් ආදරය තුලින් පැමිණි විට කඳුලක් හරහා ඒ බර පිටකර හැරීමට ස්වභාව ධර්මය අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ආදරය සහ කඳුල අතර ඇති සහසම්බන්ධය. සැබෑ ආදරය පවතින්නේ සිනහව මෙද පමණක් නෙවෙයි. කෙනෙක් වෙනුවෙන් ඔබ හෙළන එක කඳුලක වචන දහසකට වඩා වටිනාකමක් තිබෙන්න පුරුවන්. හදවතකට වැඩියෙන්ම දැනෙන්නේ තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා දුන් කඳුලයි. ජීවිතේ අරුත. ජීවිතේ අරුත කියන්නේ හැමදාම සතුටින් සිටීමම නෙවෙයි. ආදරය නිසා සිනාසීමත්, ඒ ආදරය වෙනුවෙන්ම කඳුළු සැලීමත් යන අත්දැකීම් දෙකම විඳ ගැනීමයි. කඳුලක් නැතිව ආදරයේ වටිනාකම තේරෙන්නේ නැහැ. ආදරය නැතිව ජීවිතේ හිස් බව පිරවිය නැහැක. සඳ නැති අහසක තරු සොයන්නාසේ මම නුඹේ හදවතේ ආදරය සෙව්වමි. සිනහවකින් පටන්ගත් ඒ මනෝහර ගමන අද නතර වී ඇත්තේ නෙතඟ රැඳී කඳුළු බිඳුවකය. ආදරය කියන්නේ හුදෙක් සිනහවක්ම නොවේ. ඒ නොලබෙන බව දැනදැනත් තවමත් පතන ප්‍රාර්ථනාවකි. කඳුල කියන්නේ පරාජයක්ද නොවේ. එය නුඹ වෙනුවෙන් මගේ හදවතේ තවමත් ඉතිරිව ඇති සැබෑ ආදරයයි. ලෝකය අපට ආදරය උගන්වන විට කඳුල අපට ජීවිතය උගන්වයි. මතකයන් වේදනාකාරී වුණත් ඒ වේදනාව පවා සුන්දර වන්නේ එය නුඹ නිසාම උපන් බැවිනි. වැස්ස නැතිව දේ දුන්නක් පායන්නේ නැතිසේම කඳුලක් නැතිව ආදරයක ගැඹුර මැනිය නොහැක. වඩාත්ම වටින්නේ ඔබව හඬවන්න ආදරය නොවේ. ඔබේ කඳුළු පිසදා දන්නට එන ඒ අවංක දෑතයි. ආදරය සහ කඳුල මේ දෙකම අපේ ජීවිතයේ අරුත කියා දෙන ගුරුවරුන්. අද අපි කතා කරපු මේ දේවල් ගැන ඔබ මොකද හිතන්නේ? වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔබේ යාළුවෝ අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න. ගිහින් එන්නම්. ජය වේවා.